හලෝ මචල්ලා ඉතින් කොහොමද අද ඇවිල්ලා තියෙන්නේ සුපිරිම data entry job හොයාගන්න පුළුවන් ලංකාවේ වෙබ්සයිට් 3ක් ගැන මම ඔයාලට කියලා දෙන්න යාවේ. ඒ කියන්නේ ගෙදර ඉඳන් ඔයාලට සල්ලි හොයන්න පුළුවන් 100%ක් මේ විශ්වාසවන්ත නිසා සල්ලි හොයන්න පුළුවන් වෙබ්සයිට් 3ක් ගැන මම ඔයාලට කියලා දෙන්නම්. සාමාන්‍යයෙන් ඔයාලට හොඳ ආදායම ගන්න පුළුවන් රුපියල් 80000ක් 75000ක් ඊට වඩා ගානකට හරි යන්න පුළුවන්. මේ හරියට කරගත්තොත් මේ job ටික ගොඩක් වටින වීඩියෝ එකක් ඉතින් ස්කිප් නොකර බලන්න. ඉතින් අද මේ රටවල තියෙන තත්ත්වات එක්ක ඇත්තටම අපිට ඕන part time එකක් විදිහට හරි ජොබ් එකක් හොයන්න අපි කේමක් ගහන්න ඕන. ඉතින් මේ දැන් තියෙන තත්ත්වات එක්ක හැමදාම යුද්ධෙයි තේරුණානේ මචන්නේ. ඉතින් මම මේ සයිට් තුනක් ගෙනත් තියෙනවා. ඔයාලට ඉතින් සයිට් තුනෙන් ඔයාලට ප්‍රයෝජනයක් වෙයි කියලා හිතනවා. වීඩියෝ එක ඉවරනකම් බලන්න. ස්කිප් කරන්න එපා. يعني මම මේකෙන් පැහැදිලි නැත්නම් ඔයාලා මම මේ කියලා දෙන දේ ඔයාලා පොඩ්ඩක් තව YouTube එකේ ඕන තරම් වීඩියෝ තියෙනවා. ඒක පොඩ්ඩක් බලන්න. ඉතින් මේ වියන් වීඩියෝ එකට ගෙදර ඉඳන් ඔයාලට සල්ලි ගන්න සුපිරිම සයිට් තුනක් තමයි තියෙන්නේ. මේක තමයි පළවෙනි වෙබ්සයිට් එක. හරි ඔන්න එහෙනම් අපේ පළවෙනි සයිට් එක මේක තමයි ඉක්මන් ජොබ් කියන්නේ. ඔයාලා Google එකේ ගහලා බලන්න. මුල්ලේ සර්ච් කරන්න ඉක්මන් ජොබ් කියලා. ඊට පස්සේ මෙන්න මෙහෙම තමයි එන්නේ. ඊට පස්සේ මෙතනින් ඔයාලා මෙන්න මේ සිලෙක්ට් කරගන්න. එතෙන් ආවට පස්සේ මෙතන උඩ තියෙනවා data entry කියලා. එකෙන් සර්ච් කරලා data entry කියලා සේව් සර්ච් කරලා බලන්න. ඊට පස්සේ නම් මෙහෙම මෙන්න මේ data entry ජොබ් එක කියන්නේ ලංකාවේ ආවඩ තියෙනවා. ආවඩ ගෙදර ඉඳන් කරන්න පුළුවන් ඒවා. මේක තියෙනවා ඔස්ටර් ටික දාලා මේ තියෙනවා සාමාන්‍ය ඔයාලා ඕන කරන දේවල් ඔයාලා පඩිය 45000 85000 කියලා මේක තියෙන මාසෙට කිලින්දලා කරන්න පුළුවන්. මේ ටික පොඩ්ඩක් බලා ගන්න. ඔයාලා දෙරෙන් ජොබ් එකක් හොයන්න මේකත් හොඳ සයිට් එකක්. වංචාකාරයෝ ඉන්නවා හැමදැනම. ඔයාලා හොඳටම බලන්න මේකේ මේ මුලින්දී ඔයාලගෙන් සල්ලි ඉල්ලනවාද කියලා කියන්නේ උතර ගාස්තුවක් අය කරනවා කියලා පොඩ්ඩක් බලන්න. උතර ගාස්තුවක් අය කරනවා මේක වංචාව. ඔය කිසිම උතර ගාස්තුවක් දෙන්න ඕනේ නැහැ. ඒක ඔයාලා සම්පූර්ණයෙන් නොමිලේ කරන්න පුළුවන්. පහළ තියෙන විස්තර ටික බලන්න එකට මොනවද ඇප්ලයි කරන්න ගනින් හොඳට මේ ටික පොඩ්ඩක් බලලා මොනවද ඕන කරන්නේ නේද කියලා බලලා එහෙම ඇප්ලයි කරලා බලන්න. තමයි මේ සයිට් එක ඇත්තම හොඳයි. ඔයාලා මේ තව වීඩියෝස් බලලා පොඩ්ඩක් ඔයාලට අයිඩියා එකක් අරගෙන මේ වැඩියෙන් ජොබ් එකක් හොයාගන්න කොහොමද කියලා. එතකොට ඔයාලට ඔළුවට යනවා කොහොමද කරන්න ඕනේ කියලා. ගොඩක් වන සයිට් එකක් මේක. ඔයාලට මේක හොයාගන්න පුළුවන් ඉන්නේ data entry job තියෙනවා. සාමාන්‍යයෙන් වෙන job තියෙනවා. ඔයාලට full time විදිහට කරන්න පුළුවන්. part time job එකක් විදිහට කරන්නත් පුළුවන්. ඔයාලට කැමති ජොබ් එකක් ඔයාලට මේ හොයාගත්තේ මම දැන් මේකේ data entry කියන දේ ගැන කියලා දෙන්න. ඔයාලට මේක ඉතින් දැන් මොන හරි දෙයක් ටයිප් කරලා මොනාරි ප්ලේසින් සල්ලි ගන්න පුළුවන් විදිහක් තමයි මම මේ කියලා දෙන්නේ. කියන්නේ මේකේ තමයි වෙන ජොබ් කරගෙන තියෙනවා. ඔයාලට කැමති එකක් තෝරලා ගන්න පුළුවන්. මම දැන් මේකේ වැඩ කරන්න තියෙන්නේ. ඔයාලා හොඳට හොයලා බලන්න. ඔයාලා බලලා මචං අස්සනඩක් කරන්න ඉතින් කීයක් කරවා ගන්න පුළුවන්. ඔයාලට full time part time වෙන වෙන් කරලා ජොබ් එකක් කරන්න පුළුවන්. මේ විස්තර තියෙනවා අදාළ විස්තර. ඔයාලා පොඩ්ඩක් හොයලා බලන්න. කොහොම තමයි ඉතින් මේකේ මේ සයිට් එකේ වැඩ වෙන්නේ. සාමාන්‍ය සයිට් දෙකක් ගැන ඔයාලට කියලා දෙනවා. වීඩියෝ එක ඉවරනකම් බලන්න. ඒ වල තියෙන මේ වගේම තමයි. මේ වල නම් සල්ලි ඔයාලට මේක එකටම ගත්තයි account එකටම ගන්න පුළුවන්. මේක ලංකාවේ ජොබ් තියෙන නිසා ඔයාලට ගොඩක් ලේසි සල්ලි මේ බැංකුවට ගන්න එක PayPal නම් මනම් ඒ ඕනේ නැහැ. ඒ නිසා ඔයාලට මේ ගොඩක් පහසුයි. සල්ලි මේ බැංකුවට ලැබෙන නිසා මේ ජොබ් ගොඩක් තියෙනවා. මේ පැය 13යි 14යි මේ දාලා තියෙන ආදායමත් අවුලක් නැහැ. ඔයාලට හොඳ ආදායමකට යන්න පුළුවන් මේකේ. බලන්න හොඳට ඔයාලට ගැලපෙන data entry job එකක් තියෙනවා කියලා මේක හොඳට බලන්න. ඉතින් හොඳට මේ සයිට් එක වැඩ කරන්න තියෙන්නේ. වීඩියෝ ඉවරනකම් ඉන්න.
තව සයිට් දෙකක් ගැන තියෙනවා ඔයාලට කියලා දෙන්න. හරි එහෙනම් මචං මේ තියෙන්නේ අපේ ලිස්ට් එකේ දෙවෙනි වෙබ්සයිට් එක. මේක টপ ජොබ් වෙබ්සයිට් එක. මේක ඇත්තටම ලංකාවේ ප්‍රසිද්ධ මේ වෙබ්සයිට් එකක්. ප්‍රමුඛ පෙළේ ආයතන කියන්නේ සාමාන්‍යයෙන් ඩයලොග් බැංකු සාමාන්‍යයෙන් ප්‍රමුඛ පෙළේ ආයතන මේ සමාජ සේවකයන් බඳවා ගැනීමට මේකට දානවා ගොඩක් මේ ජොබ් දානවා මේකට. දන්න කට්ටිය නම් දන්න මේක පැරණිම මේ වෙබ්සයිට් එකක් මේක ලංකාවේ. මේක ගොඩක් විශ්වාසවන්ත මේ වෙබ්සයිට් එකක් කියන්න පුළුවන්. ඩේටා එන්ට්‍රි ජොබ් එකක් හොයාගන්න සාමාන්‍යයෙන් හොඳ ආයතනවල මේක ජොබ් දාලා තියෙනවා. මම මේකෙත් ගිහලා බලන්න. මේකෙත් තියෙන අපිට එක එක කැටගරි වලින් ජොබ් තෝරගන්න පුළුවන්. ඔයාලට මේක හොඳ මේ සිද්ධ ආයතනත් එක්ක වැඩ කරලා හොඳ බ්‍රෑන්ඩ් එකක් වැඩ කරලා ඔයාලට මේක හොඳ ගේමක් ගහන්න පුළුවන්. මාසෙට ගෙදර ඉඳලා ජොබ් කරලා මේ තුන වෙබ්සයිට් එකක් තමයි টপ ජොබ්. දන්න කට්ටිය නම් දන්නවා. මේ ඔයාලට මේ ගෙදර ඉඳන් ආනකොට මේ සයිට් පාරේ ඩේටා එන්ට්‍රි කියලා සර්ච් කරලා බලන්න. එතකොට මේ කියනවා එයා දාලා ජොබ් ටික ඔයාලට තියෙන මේකෙත් බල් ටික් කරගෙන ලස්සනට යනවා. ඔයාලට මේ টপ ජොබ් කියන එකෙත් මේ කියන්නේ ෆුල් ටයිම් පාර්ට් ටයිම් දෙකම කරන්න පුළුවන්. ලංකාවේ බැංකුවටම සල්ලි ගන්න පුළුවන්. ඒ කියන්නේ ජොබ් එක පොඩ්ඩක් බලද්දි පොඩ්ඩක් හොයලා බලන්න. මේවා කලින් වගේ මේ සල්ලි අනම්ම නම් එයාලා මුලදී ඉල්ලනවා එහෙම ගාණක් කිල්ලනවා කියලා පොඩ්ඩක් බලන්න. එහෙම කිසිම ගාණක් කිල්ලන්නේ නැහැ ඔයාලගෙන්. මේ සයිඩ් එකෙන් ගෙම ගහන්න බලන්න. සයිඩ් එකේ තියෙන ජොබ් එකක් තෝරගෙන මොකක් කරලා ඉන්නේ ගහන්න. එච්චර තමයි දැන් අපිටත් ඕන. ඒ කියන්නේ මටත් ඕන. එච්චර තමයි ඔයාලා ගෙම ගහනවා. එච්චරයි. ඒකයි මාත් මේ දන්න දේක් ඔයාලට කියලා දෙන්නේ. ඉතින් අපි යන් ඔය අන්තිම සයිඩ් එකට. මේක ඇවිල්ලා එක්ස්ප්‍රස් ජොබ් කියන්නේ අතර මේකත් හොඳ සයිට් එකක්. මේ කියන්නේ මෑත කාලේ ඉන්න තරුණ පිරිසත් අතර මේ පොඩ්ඩක් ජොබ් ගන්න උනන්දු වෙන කට්ටිය ගොඩක් මේකෙන් ජොබ් හොයනවා. මේ ලංකාවේ තියෙන මේ තාමත් මේ විශ්වාසනන්ත ජොබ් තියෙන වෙබ්සයිට් එකක්. ඔයාලා Google එකට ගිහලා සර්ච් කරලා බලන්න එක්ස්ප්‍රස් ජොබ් කියලා. හරි එන්න. එතකොට මෙන්න මේ විදිහට එනවා. මේක ආවම මේ ටච් කරගන්න. ඊට පස්සේ ඔයාලට තියෙනවා මෙතන ඕන කරන කැටගරිය නම් මම තෝරගන්න. ඔයාලට ඩේටා එන්ට්‍රි කරන්න හොඳයි. ඩේටා එන්ට්‍රි කියලා සර්ච් කරලා ඉවරලා ඒක හොයාගමු. ඊට පස්සේ ඒක හොයාගත්ත පස්සේ ඔයාලට මෙතනක් තියෙනවා. ඒ කියන්නේ ඒකේ ජොබ් වර්ග නම් මම අපිට හොයාගන්න පුළුවන් මෙතන. කරලා මේ අපිට ඉතින් නම් සල්ලි හොයන්න පුළුවන්. ඒ පෝස්ට් මේ ජොබ් එකක් හොයාගන්න පුළුවන්. තාමත් ලේසියෙන් හොයාගන්න පුළුවන් මේ කියනවා. ඉතින් ඔය විදිහට තමයි මේ තුනේම හොයාගන්නේ. ඒතර ලොකු විස්තර නැහැ. ඔයාලා නම් මං කියන දේ විශ්වාසයක් පැහැදිලි මදි වගේ නම් තවත් YouTube ඕන තරම් වීඩියෝ තියෙනවා. ඒ විදිහට පොඩ්ඩක් බලා ගන්න. ඉතින් බලද්දි වෙලා මේ වගේ ජොබ් එකක් මාසෙට හොඳ ස්ථිර ආදායමක් ගන්න පුළුවන්. පාර්ට් ටයිම් එකක් විදිහට ගන්න ඕන. ඔයාලට කොහොමවත් හොඳ ආදායමකට යන්න පුළුවන් මාසෙ අන්තිම ගෙදර ඉඳගෙන. ඉතින් ඒ විදිහට තමයි අපි මේ වීඩියෝ එක ඉවර වෙන්නේ. මට එනනම් උඹලා දෙයක් ඉගෙන ගන්නද කියලා මං හිතනවා. එහම ලයික් එකක් දාලා පොඩි සබ්ස්ක්‍රයිබ් පාරක් දාලා පොඩි සපෝට් එකක් තියන්නලා. එහෙනම් අපි තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. එහෙනම් මචං අපි යනවා.